GOX 4 එක. පෙට්ටිය නම් ලස්සනට තියෙනවා. අරලම් බලමු මාත් ඉස්සෙල්ලා මේක ඇතුලේ තියෙන්නේ කියලා. TRC input දෙකකුත් තියෙනවා. මේක මේ ස්පීකර්ස් කේබල් එක මේ රයිට් එකෙන් ලෙෆ්ට් එකට යන එකක්. පොඩි ස්ටුඩියෝ එකට වගේ නම් හොඳයි. එච්චරම කියලා ලොකු ක්වොලිටි නැහැ. හැබැයි හොඳට බේස් තියෙනවා. KRK තරම් නැති හොඳ නෑ. හරි guys, අපි දැන් ට්‍රැක් එක ප්ලේ කරලා බලමු කොහොමද බේස් එන්නේ, කොහොමද හයිස් එන්නේ, මිඩ් එක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. මේ තුන් කාටත් පොඩ්ඩක් අඩුව තියෙන්නේ. තව පොඩ්ඩක් අපි වොලියුම් එක අප් කරලා බලමු. 100%ක්ම මම දාලා තියෙන්නේ දැන්. මම දාලා තියෙන්නේ 707 ඩ්‍රම් කිට් එක. මාරම ක්ලියර් ස්පීකර්ස් දෙකෙන් එනකොට හිතා ගන්න බැරි ක්වොලිටි එකක් තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 30000ක්වත් නැති ගානට තමයි හම්බුනේ. මේක මට හම්බුනේ මේ ගොඩක් අඩු. ඔයාලා Amazon එකේ මේක චෙක් කරොත් ඊට වඩා වැඩි. GOX 4 කියලා තමයි තියෙන්නේ ඒකේ box එක ගහලම. ඉතින් මට මේක highly recommend කරන්න පුළුවන් home studio එකට superior නියම speakers දෙක. එහෙනම් ජය වේවා. ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකකට හම්බෙමු.